ආයිබෝවන් කියලා පිළිගන්නවාටත් මගේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයගොල්ලෝ හැමෝම ඉතින් අද මමයි අම්මයි ඔයගොල්ලන්ට හදන්න කියලා දෙන්න යන්නේ හරිම රසට ඌරු මස් කරියක් හදන හැටි තමයි අපි අද කියලා දෙන්න යන්නේ. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් ඔන්න අපි ඌරු මස් ටිකක් ওই විදිහට කපලා අරගෙන තියනවා. ඔයාලට පේනවා ඇති. ඔන්න අපි දැන් ඌරු මස් ටිකේ අර අපි කලින් තිබු ඌරු මස් ටිකයි තව මේකට මිරිස් කුඩු 3-5 කුඩු කහ කුඩු ගම්බිරිස් කුඩු තව රම්පේ ලූණු සුදු ලූණු කුරුදු පොතු කෑල්ලක් මාළු මිරිස් ගොරක අපි එකතු කර ගන්නවා. තව මේකට ලුණුත් ඕන වෙනවා. දැන් අපි ඌරු මස් ටික ওই විදිහට අරගෙන දැන් අපි ඌරු මස් එකට එකතු කර ගන්නවා අපේ 3-5 කුඩු ටික එකතු කර ගන්නවා අපි අපේ ඌරු මස් එකට. ඊට පස්සේ කහ කුඩු ඊට පස්සේ අපි මේකට එකතු කර ගන්නවා ගම්බිරිස් කුඩු. ඊට පස්සේ මිරිස් කුඩු. ඉතින් මේ මිරිස් කුඩු බැදපු මිරිස් කුඩු තමයි අපි එකතු කරගන්නේ. ඔය විදිහට ඔක්කොම ටික 3-5 ජාඩ් ටික අපි ඔක්කොම එකතු කර ගන්නවා. දැන් අපි ඒ ටික එකතු කරලා ඉවර වෙලා මේකට එකතු කර ගන්නවා රස අනුව ලුණු කැට එකතු කර ගන්නවා. ඔයාලා ලුණු කන ප්‍රමාණය අනුව මේකට ලුණු කැට එකතු කරගන්න. ඉතින් මේ අතරතුරේදී මතක් කරන්න කැමතියි ඔයා තාමත් අපි subscribe කරලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න කියලා. හරි දැන් අපි අපේ ඌරු මස් ටික ඔය විදිහට හොඳට අතින් කලවම් කර ගන්න ඕන. 3-5 ටික ඔක්කොම ටික මේකට අල්ලන්න ඕන හින්දා අපි ওই විදිහට හොඳට මේක කලවම් කර ගන්න ඕනයි. ඉතින් ඔයාලා subscribe කළා විතරක් නිකන් ඉන්න එපා. පහන like එකක් දාලා comment එකක් දාලා ඔයාලගේ අදහසුත් comment කරන්න මතක් කරන්න එපා. හරි දැන් අපි ওই විදිහට ඔයාලා මේක හදාගන්න ඇතිලිය. ওই විදිහට ලිපෙන් තියලා ඒකට තෙල් ටිකක් එකතු කරගන්න. ඊට පස්සේ තෙල් ටික රත් වෙගෙන එනවා ඔයාලට පේනවා ඇති. ඔන්න අපි තේ ටික රත් වෙගෙන ඉඳි දැන් මේකට එකතු කර ගන්නවා අබ. අපි අබෑට ටිකක් මේකට එකතු කර ගන්නවා. ඉතින් දැන් අබෑට පුපුරන කල් ඉන්න ඕන. ඉතින් පරිස්සමින් ඔයාලා මේ අබෑට පුපුරද්දී තෙල් විසි වෙන්න පුළුවන්. ඒක හින්දා පරිස්සමින් දැන් අපි මේකට සුදු ලූණු ටික එකතු කර ගන්නවා. ඔය විදිහට අපි තලාගත්තු සුදු ලූණු කෑල්ල එකතු කරගෙන කරපිංචා ඊට පස්සේ අපේ කුරුදු පොතු කෑල්ල තව අපි මේකට එකතු කර ගන්නවා දැන් එනසල් කරාබු නැටි. ඔන්න දැන් අපි මේකට එකතු කර ගන්නවා රම්පේ. ඊට පස්සේ මේකට ලූණු එකතු කරගන්න. ඊට පස්සේ අපි මේකට මාළු මිරිස් ටිකයි අපේ අමු මිරිස් ටිකයි එකතු කරගන්නවා. අපි ගොරක කෑල්ල එකතු කරගන්නේ තව ටිකකින්. ඊටු ටික තමයි එකතු කරගන්නේ. ගොරක කෑල්ල එකතු කරගන්නේ අපි පස්සේ. ඊට පස්සේ ඒ ටික හොඳට කලවම් කරලා ඉවර වෙලා අපි දැන් අපේ ඌරු මස් ටික එකතු කරගන්නවා ඇතිලියට. ඔය විදිහට ඌරු මස් ටික එකතු කරගන්න. දැන් හොඳට කලවම් කරගන්න. ඉතින් ඔයා අපේ channel එකට අලුත් කෙනෙක් නම් අපි subscribe කරලා එකතු වෙන්න. ඉතින් subscribe 1000ට තව පොඩ්ඩයි ඕන. ඉතින් ඔයාලට මම මතක් කරන්න කැමතියි මට subscribe 1000 ගන්න කොහොම හරි ඔයාලා subscribe කරලා මට සහයෝගයක් දෙන්න කියලා. හරි ඔයාලට පේනවා ඇති දැන් අපේ ඌරු මස් එක අපි හොඳට කලවම් වෙලා තියෙන්නේ. දැන් අපි ඒකට වතුර පොඩ්ඩක් එකතු කරගන්නවා. ඔය විදිහට වතුර පොඩ්ඩක් එකතු කරලා ගන්න. ඔන්න දැන් අපි දැන් තමයි ගොරක එකතු කරගන්නේ. ඔය විදිහට ගොරක එකතු කරගන්න දැන්. ඔන්න ඔයාලට පේනවා ඇති ටික වෙලාවකට පස්සේ හොඳට නටනවා. ඔන්න දැන් අපි එකතු කරගන්නවා මස් කඩ 3-5 ටිකක්. ඔය විදිහට මස් කඩ 3-5 ටිකක් එකතු කරගන්න.
එහෙනම් අපි දැන් අපේ උරුමස් කරය හදලා ඉවරයි. එහෙනම් ඉතින් ඔයාලත් මේ උරුමස් රෙසිපි එක try කරලා බලන්න. ඉතින් ආයෙමත් දවසක තවත් රසවත් කෑම රෙසිපි එකකින් හම්බ වෙනකල් ඔයාලා හැමෝටම සුබ දවසක්.